දුප්පත් සමිත් ලොවට හිතකර බිලියනපතියෙක් වූ හැටි. එකමත් එක ගම්මානයක සමිත් කියලා කුඩා ළමයෙක් හිටියා. ඔහුගේ පවුල දුප්පත්කමෙන් පීඩා විඳින දුප්පත් පවුලක් වුණා. ආහාර සීමා වූවා, පාසල් පොත් අඩු වුණා, සෙල්ලම් කරන්නට වැඩියෙන් දෙයක් තිබුණේ නැහැ. ඒත් එයාට විසි කරන්න දාලා තිබුණු පරණ කම්පියුටර් එකක් තිබුණා. නමුත් සමිට්ට හිතේ තියෙන්නේ විශාල සිහිනක්. ඔහු හිතුණා මම දුප්පත්. හරි. නමුත් මම ලොවට උදව් කරන විශාල දෙයක් කරනවා දවසක. කුඩා වයසේදීම පුස්තකාලවලට ගිහින් සමිත් ගොඩක් පොත් කියවන්න ආරම්භ කළා. අලුත් තාක්ෂණය ගැන, පරිගණක කෝඩින් ගැන, ලොව විවිධ බිස්නස් අයිඩියාස් ගැන ඉගෙන ගත්තා. ඔහු සෑම දවසකම පොඩි එක්ස්පෙරිමන්ට් කරලා අලුත් තීරණ අරගෙන හොඳ ප්‍රොජෙක්ට් අයිඩියාස් හදනවා. එක දවසක සමිට්ට හිතලා මොබයිල් ඇප් එකක් හදන්න හොඳ අදහසක් ආවා. ඔහු දවසක් හිතලා බලනවා ගම්මානයේ පුංචි වයසති ළමයින්ට උදව් කරන්න පුරුවන් ඇප් එකක් හදන්නේ කොහොමද කියලා. දැන් ඔහු ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. හදවතෙන්ම කැපවි මේ ඇප් එක වෙනුවෙන් වැඩ කරනවා. ඔහු මේ හැමදේම තනිවම කරන්නේ නැහැ. අම්මයි, තාත්තයි, අයියයි නංගි ඔහුට උදව් කරනවා. එයා ඇප් එක හදනවා. මේ එක ඇප් යාළුවෝ එක්ක එකතු වෙලා උත්සාහ කරනවා. මොනාද වෙනස් වෙන්න ඕන, මොනාද ඇඩ් වෙන්න ඕන කියලා. මේ ඇප් එක යාළුවෝ අතර, ගමේ පොඩි ළමයි, එයාලගේ අම්මාලා, තාත්තාලා අතර ප්‍රසිද්ධ වෙනවා. කාලයක් යාමෙන් පසුව පහසුවෙන් කියනවනම් ඔහුගේ ඇප් එක ලොව පුරා ජනප්‍රිය වෙනවා. ලොව පුරා දරුවන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. මේ ඇප් එකෙන් ගොඩක් ලේසියෙන් ඉගෙන ගන්න පුරුදු වෙනවා. එයාලට තවත් කම්පියුටර් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුරුවන් වෙනවා. නමුත් සමිත් මුදල් පසුපසම ගියේ නැහැ. ඔහු ඒ උපයන මුදලින් මේ ළමයා තවත් දුප්පත් අයට ගොඩක් උදව් කරනවා. එයා තවත් ඇප් හදන්න යොමු වෙනවා. ඔහු සෑම විටම අමතක කළේ නැහැ. මම දුප්පත් වෙලා හිටියා. නමුත් දැන් මට ලොවට උදව් කරන්න පුරුවන් කියන එක. කාලයත් එක්ක සමිත් බිලියනපතියෙක් වුණා. නමුත් ඔහුගේ දැනුම, දයාව සහ යහපත් හැසිරීම සෑම විටම ඔහු සමග හිටියා. ඔහුට ලොවට උදව් කරන්න පුළුවන් වුණා. පාසල්වලට උදව් කළා. දුප්පත් ළමයින්ට උදව් කළා. ඔහු කිව්වා මම මේ ඇප් එකේ හීරෝ වෙලා මට සතුටක් දැනෙන්නේ නැහැ. මට සතුට ලැබෙන්නේ මිනිස්සු එක්ක එකට වැඩ කරන එක. මේ වීඩියෝව බැලුවට ගොඩාක් ස්තුතියි. මෙම වීඩියෝවට කැමති නම් ලයික් කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. නැවත තව ලස්සන වීඩියෝවකින් හමු වෙමු.